Surprise! ආයිබෝවන් guys. ආයිබෝවන්. මං අද ඇවිල්ලා ඉන්නේ V8 එක. ඒක අයිතිකාරයා වන්නිනායක මෝටර්ස් අධිපතිතුමා. ආදරණීය රුවන් අයියා. එයාගේ හරි ලස්සන ජීවිත කතාවක් තියෙනවා. මම මුලින්ම රුවන් අයියාගේ වට ආයිබෝවන් කියලා ආයිබෝවන් මම ජීවිතේ විශ් කරනවා. ඔයද වගේ ඉස්කෝලේ රොයල්ද, සෙන්ට් තෝමස්ද, සෙන්ට් පීටර්ස්ද දැන් V8 එක පදින්නේ. ඔව්. ඔයද ඉස්කෝලේ ගියේ? නෑ මම බම්පොළ මධ්‍යම මහාවිද්‍යාලය. අබම්පොළ මධ්‍යම විද්‍යාලය මේක ඇවිත් hina වෙන්නවත් අගෞරව කරන්නවත් නෙමෙයි. සෑම ඉස්කෝලයක්ම සමානයි. නෑගල් ප්‍රදේශයේ ඉඳලා සෑහෙන කට්ටක් කාලා සෑහෙන ගේමක් ගහලා අද වෙනකොට සෑහෙන තැනකට ඇවිල්ලා බොහොම ලස්සන ජීවිතයක් ගත කරන මට හම්බුනේ ධර්මයෙන් ජීවත් වෙන ධර්මයේ හැසිරෙන බොහොම සුන්දර මිනිස්සෙක්. අද රුවන් අයියාගේ අක්කාගේ බර්ත්ඩේ එක එයාවත් පොඩක් සර්ප්‍රයිස් කරන්න තියෙනවා. අපි යන් රුවන් අයියා චුට්ටක් කතා කරලිමු. ගල්ගමුව අබන්පොළ අතරගල්ලකින් ප්‍රදේශයේ ඉඳලා කොළඹ ඇවිල්ලා පට්ට ගේමක් ගහපු වන්නිනායක මොඩ සදිපත්තුමා රුවන් වන්නිනායක අයියා. මම ඉතින් මුලින්ම ව්‍යාපාරයේ සුළුවට තමයි පටන් ගත්තේ. ඉතින් එහෙම සුළුවට පටන් ගත්ත ව්‍යාපාරය තමයි අද මේ තැනට අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මූලිකම රහස තමයි මූල්‍ය කළමනාකරණය හරියාකාරව කරපු නිසා තමයි අද මම මේ ව්‍යාපාරය මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. බලගෙන ප්‍රේක්ෂකයන් දැනගන්න කැමතියි මේ මොකක්ද අයියා කරන ව්‍යාපාරය? මම මල්ලි අමතර කොටස් ආනයනය කර විකිණීමේ ව්‍යාපාරයක් තමයි දැන් කරගෙන යන්නේ. දැන් කසාද බඳලා අවුරුදු 22ක් ගත වුණා. කසාද බඳිනකොට අයියා රැකියාවක් කරනවද ව්‍යාපාරයක් කරනවද මොකක්ද ඒ වෙනකොට තත්ත්වය? කසාද බඳිනකොට මට රැකියාවක් නෑ මල්ලි. මගේ නෝනා රැකියාවක් කරගෙන ගියා. ඊට පස්සේ තමයි මම ව්‍යාපාර කටයුතු වලට යොමු වුණේ. රුවන්ට ඇතේ gift එකක් තියෙනවා අද රෝෂණයක්ගේ බර්ත්ඩේ එක. අයිය පොඩ gift එක පොඩක් දෙන්නු. මෙයා මේ දැන් මේ gift එක දෙන්න යන ගමන් අපි මේ පාටිය ලෑස්ති කරගෙන යන ගමන් තාම මට gift එකක් වගේ. wow. ලස්සන gift එකක්. මම මේක පෙන්නන්නේ ඇත්තටම රුවන් අයියාගේ අකමැත්තේ. මම මේක පෙන්නන්නේ හේතුවක් තියෙනවා. කසාද බඳලා අවුරුදු 22කට පස්සේ එන බර්ත්ඩේ එකට රුවන් අයියා මේ වගේ gift එකක් දෙනවා. මේක මූල්‍ය වටිනාකමක් ඇති. මේකේ මල්ලි මූල්‍ය වටිනාකමක් තියෙනවා. ඒ වුණාට මට තියෙන මේකේ තියෙන වටිනාකම තමයි මට මේ ව්‍යාපාරයට බොහොම රුකුලක් වෙච්ච මගේ පිටිපස්සේ සෙවණැල්ල වගේ හිටපු මගේ නෝනා. ඉතින් එයාගේ අද බර්ත්ඩේ එක ඒකට දෙන මතක සැමරුමක් විදියට තමයි මම මේ gift එක අද එයාට දෙන්න තීරණය කරේ. රුවන් අයියා මාත් එක්ක කතා කරලා කියනවා මේ ඒගොල්ලෝ කසාද බඳලා මුලින්ම රෙන්ට් එකට යන ගෙදර ඒගොල්ලන්ට තිබ්බේ නෑලු මේසයක් ගෑස් කුකර් එක තියාගන්න. හරිද මම? ඔව් හරියටම හරි මල්ලි. අපි ගෑස් කුකර් එක බිම තියාගෙන තමයි ඉුවේ මුල් කාලේ. කඩෙන් කන්න ගියොත් මල්ලි ඒ වෙලාවේ ලොකු වියදමක් යනවා. ඉතින් අපි ගෑස් කුකර් එක බිම තියාගෙන ගෙදර කෑම ටිකක් හදාගෙන තමයි අක්කයි මායි ඉතින් කාලා හිටියේ. ගයිස් මේක ඉමේජින් කරගන්න මේක මවා ගන්න. මේ හිස් කාමරයක එක ඇඳක් කොහේ හරි කෙළවරක තියෙන්නේ නැති. ගෑස් කුකර් එක බිම තියෙන්නේ නැති. එතකොට බිම වාඩි වෙන්න ඕනේ වත් බෙදාගෙන කන්න. අබන්පොළේ ඉඳලා පැමිණි රුවන් අයියා බොහොම ශක්තිමත් ලෙස ධෛර්යමත් ලෙස එයා ජීවිතේ ගොඩනගා ගන්නවා. රුවන් අයියේ අපට අවසාන වශයෙන් මම වගේ වැඩි කාලයක් ගන්නෑ. අවසාන වශයෙන් මට කියන්න මේ ව්‍යාපාරයක් කරන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔයාලට දෙන්න පුළුවන් උපදේශ මොකද්ද සාර්ථක ව්‍යාපාරිකයෙක් විදියට? ව්‍යාපාරය පටන් ගන්න මල්ලි ඕන කෙනෙක්ට පුළුවන් බෑ කියලා දෙයක් නෑ මේ ලෝකේ. ව්‍යාපාරය කරන්න වෙලාව මේ වෙලාව හොඳයි අර වෙලාව හොඳයි කියලා දෙයක් වෙන් කරගන්න එපා. Tamanට හිතෙන වෙලාව, Tamanට කැමති වෙලාව තමයි ව්‍යාපාරේ ඕන වැඩකට යොදා ගන්න ඕන. රාහු කාලේ අර වෙලාවට මේ වෙලාවට කියලා ඒවා ඉස්සරහට දාගන්න එපා. Tamanට හිතෙන වෙලාව තමයි ව්‍යාපාරය පටන් ගන්න හොඳම වෙලාව කියලා තමයි මගේ තියෙන්නේ. ඒ වගේම අපි ගාව නියම මූල්‍ය කළමනාකරණයක් තියෙන්න ඕනේ මුල ඉඳන්. අපි රුපියලෙන් රුපියල හොයන තැන ඉඳලම අපි මූල්‍ය කළමනාකරණය තියාගත්තොත් අපේ ව්‍යාපාරය දියුණු කරන එක මහලු කාර්යයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අයියේ මේ ව්‍යාපාරයක් පටන් ගන්න ගොඩ දෙනෙක් හිතනවා මේ ලොකු ස්ථානයක් ඕන කියලා. මම කැමතියි අයියගෙන් දැනගන්න අයියා ව්‍යාපාරේ පටන් ගත්ත ස්ථානය කොච්චර ප්‍රමාණයක ඒරියා ගත්තද? මම ඉස්සල්ලාම මල්ලි ෂොප් එකක් කරා කෝට්ටේ ප්‍රදේශේ. ඒක මල්ලි දී 10යි 8යි වගේ කඩකාමරයක තමයි මම ඒක පටන් ගත්තේ. පොඩි ලී රාක්ක දෙකක් තමයි තියාගෙන ඒක පටන් ගත්තේ. ලී ටිකත් මම කෝට්ටේ හන්දියේ ලී කඩේකින් ගෙනලා තමයි ඒ රාක්ක දෙක හදාගත්තේ. එතෙන්ට රුපියල් 1500ක විතර මුදලක් තමයි මම රාක්ක දෙකට වැය කරේ. දැන් රුවන්ගේ ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා මේ ධර්මය රකින්න ධර්මයෙන්ම
ආරක්ෂා වෙනවා කියලා. ඔව්. ව්‍යාපාරවලට කොහොමද මේ සංකල්පේ ව්‍යාපාර තුලට දාලා ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන් මොන හරි අවකාශ තියෙනවද? අපි බෞද්ධයෝ විදිහට මල්ලි ඇත්තටම ව්‍යාපාර වුණත් අපි ධර්මානුකූලව කරන එක තමයි හරි. අපි හැම වෙලේම පාරිභෝගිකයන් නොමග නොයවා ව්‍යාපාරේ නැත්නම් අපේ ආණ්ඩ විකිණීමේ කටයුතු ඒ විදිහට කරගෙන යන්න ඕන කියලා තමයි මම කියන්නේ. අද අපි එන රෝෂණ අක්කගේ බර්ත්ඩේ එක සමරන්න යන්නේ ආ සර්ප්‍රයිස් කරන්න යන්නේ. රුවන් අයියාට අර දුන්න ලස්සන මැංගල් එකක් මගේ අතේ තියෙනවා. එහෙනම් අපි යන්නේ. ඔන්න guys අපි 5 road එකේ cafe 97 එකට ඇවිල්ලා තිනවා. මේ ඉන්න එළ කොල්ල දෙන්නේ. නාලක ඉන්නවා, මසි ඉන්නවා. රුවන්ලා ඉන්නවා මේ රෝෂණ අක්කගේ birthday party එක. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Roshini. Happy birthday to you. සිහිනෙන් වගේ මෙවිලා පෙනේ කවදා නමුත් නායේ හමුවෙන ගමයි හමුවෙන්දියේ රහස පවසන ගමයි අද වාගේ රටේ නේද කේක් එකේ වුණා ඔයා මේක සිලෙක්ට් කරානේ. ආ